සුබ දවසක් හැමෝටම. අද මං කියන්න යන්නේ ඔයාගේ ජීවිතේ ඉදිරි කාලයේදී ඔයාට සිද්ධ වෙන ලොකුම වෙනස්කම මොකක්ද කියලා. අදත් වෙනද වගේම කරන්න තියෙන්නේ මෙතන තියෙන පින්තූර තුනෙන් එකක් තෝරගෙන ඔයාගේ පණිවිඩය බලන්න විතරයි. ඔයා තෝරගත්ත පළවෙනි පින්තූරේ නම් ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙන ලොකුම වෙනස්කම ලෙස දකින්න ලැබෙන්නේ ඔබේ වෘත්තීය ජීවිතයේ සිද්ධ වෙන වෙනසයි. ඔබේ රැකියාව ව්‍යාපාරය සම්බන්ධව ආකර්ශනීය පරිවර්තනයක් ඔබට ඉදිරි දිනවලදී සිද්ධ වෙන්න නියමිතයි. එය බොහෝ විට ඔබ බලාපොරොත්තු වී සිටි නව තනතුරක් ලැබීමක්, අලුත් තැනකට මාරු වීමක්, ඔබේ ව්‍යාපාරය පුළුල් කිරීමක් වගේ වෙන්න පුළුවන්. එය කොයි විදිහේ වෙනසක් වුණත් ඔබේ වෘත්තීය ජීවිතයේ තෘප්තිය වැඩි වෙන, ඔබට අලුත් කාර්යභාරයන් කරන්න සිද්ධ වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔබ ඔබේ සාර්ථකභාවය උදෙසා විවෘත මනසින් කටයුතු කරන්න. නව අත්දැකීම් ඔබේ වෘත්තීය ජීවිතයේ ඒකාකාරී බවෙන් ඔබ මුදවාවි. නමුත් මතක තබා ගන්න. ඔබට තෝරා ගැනීම වලදී වෙනස්කම් වලදී යම් සහායක් අවශ්‍යයි හැඟේ නම් ඒ සෑම විටම උපදේශන සහාය ලබා ගන්න. ඉන් ඔබේ වෘත්තීය ගමන තවත් වර්ධනය වෙනවා. ඔයා තෝරගත්තේ මේ පින්තූරේ නම් ඔයාගේ ජීවිතයේ ඉදිරියේදී සිද්ධ වෙන ප්‍රධානම වෙනස්කම තමයි ඔබේ පෞද්ගලික ජීවිතයේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිද්ධ වීමට නියමිත බව. ඔබ අතීතයේ තීරණ ගැන සිතමින් වර්තමාන ජීවිතයේ තීරණ ගැනීමේදී ගැඹුරින් සොයා බලා තීරණ ගැනීමට පෙළඹෙනවා. ඔයා ගැන තියෙන හැඟීම ඔබට වැඩි වෙනවා. ඔයාගේ පෞද්ගලික ජීවිතයේ තවත් ඔයාට වර්ධනය වෙන්න ඕනි කියන හැඟීම ඔයාට දැනෙනවා. ජීවිතයේ සමහර දේවල් වලට සමුදීමට සිද්ධ වෙන අවස්ථා ඔයාට එන්න පුළුවන්. නමුත් ඒ සමුගැනීම් ඔබ බලාපොරොත්තු වන අනාගතය කරා ඔයාව ගෙනියන පියවරක් වෙනවා. ඔබ ධෛර්ය සම්පන්නව වැඩ කරන්න. ඔබේ ආත්ම ශක්තිය වැඩි කරගන්න. ඔයා තෝරගත්තේ මේ පින්තූරේ නම් ඔයාගේ ජීවිතයට ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන ලොකුම වෙනස තමයි ඔබේ ආදරය සම්බන්ධව ලොකු පරිවර්තනයක් වෙන්න තියෙන බව. ඉතින් ඔබට ආදර සම්බන්ධතාවයක් නැත්නම් ඊටම සාර්ථක සම්බන්ධතාවයකට ඔයා මුල පුරනවා. ඒ පුද්ගලයා සමග ඔබේ ජීවිතේ ලොකු වෙනසකට ගමන් කරනවා. දැනට සම්බන්ධතාවල ඉන්න අයට උනත් Tamanගේ සම්බන්ධතාවයන් ගැඹුරු ඉහළ කැපවීමක් කරන තැනකට ගමන් කරනවා. ඔබ යුවලක් ලෙස පරිණතභාවයට පත් වෙනවා. වෙනදා තිබුණු ලාමක හැඟීම් වලින් මිදලා ශක්තිමත් නොසැලෙන බැඳීමක් බවට ඔබේ සම්බන්ධතාවය පත් වෙනවා. ඔබට ආදරයත් සමග ඔබේ ජීවිතයේ නව මානයක් කරා ඔබ ගමන් කරනවා. ඔබට එල්ලවෙන ඕනෑම අභියෝගවලදී ඔබේ ආදර සහකරු හෝ සහකාරිය ඔබට ලොකු සහායක් වෙනවා. නමුත් මතක තබා ගත යුතු දෙයක් වන්නේ ඔබේම පුද්ගලයා සමග විවෘතව හා අවංකව අදහස් හුවමාරු කරගත යුතු බවයි.